යටත් විජිත පාලනයෙන් ඉස්මතු වූ පැලැන්තිය. එංගලන්තයේ ශාන්ත පාවුලගේ දේවස්ථානයේ මිහිදන් කිරීම සඳහා රියක තබාගෙන ගිය තම දයාබර පියාණන්ගේ දේහය බහලු මිනි පෙට්ටියට අත තබාගෙන කඳුළු සලමින් හඬ හඬා ගිය සිව් හැවිදිරි දරුවෙකු සැනසීමට දේවස්ථානයේ පියතුමා නොගත් උදෑයමක් නැත. පියාණන්ගේ අකල් අභාවයෙන් අනාථ දරුවෙකු ඉගෙනුමද අතරමඟ කඩාකප්පල් වීමේ අවදානමට මුහුණ පා සිටි මෙම රදරුවාට අනුකම්පා කළ ශාන්ත පාවුලු දේවස්ථානයේ පියතුමා ළමයාට ශිෂ්‍යත්වයක් ප්‍රදාන කළෙන් අගහිංකම් හා දුක්ඛම් කටළු මැද දක්ෂ ලෙස උගෙන ප්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වීමට තරම් ඔහු උත්සාහවන්තයෙක් විය. ගෞරව පන්තියේ උපාධියක් ලැබ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමෙන් ජීවිතය ඇරඹීමට බලාපොරොත්තු වූ ඔහුට පළමු පන්තියේ උපාධියක් නොලැබිණි. පියාගේ අකල් මරණය මෙන්ම අපේක්ෂිත ගෞරව පන්තියේ උපාධිය නොලැබීමෙන්ද මුහුත් අවත් පරාජයක් විය. අනාගතයේ කෙසේ මුහුණ දිය යුතුදැයි සිතමින් සිටි මොහු යුදෙව් ගෝත්‍රිකයෙකු වූ නිසාම බ්‍රිතාන්‍ය සිවිල් සේවයට ඇතුළු වීමට ගත් උත්සාහයද බිඳ වැටිනි. මේ අතර ආර්ථික අමාරුකම් මොහුගේ ජීවිතයේ ඉහවහා ගියෙන් ජීවත් වීමට කුමක් හෝ කළ යුතු බැව්ද තේරුම්ගෙන සිටියේය. ඔහු ඉදිරිපිට විවෘතව තිබූ එකම දොරටුව වූයේ බ්‍රිතාන්‍යයටත් විචිත සේවය පමණයි. ඒ සඳහා ඉදිරිපත් වන්නේ ඔහුගේ මිතුරෝ ඔහුට කීහ. මොහු එංගලන්තයේ කීර්තිමත් දක්ෂ නීතිඥවරයෙක්ව සිටි ලෙස්ලි ස්ටීවන් වුල්ෆ්ගේ පුත්‍රයා වූ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් බැව් දැන් ඔබ දනියයි අපි සිතමු. ක්‍රිස්තු වර්ෂ 1904 දී ලංකාවේ යටත් විජිත සේවයෙහි ආධුනික කනිෂ්ඨයෙක්ව යාපනයේ කච්චේරියට අනුයුක්තව පැමිණි ලෙනාඩ් වුල්ෆ් ක්‍රිස්තු වර්ෂ 1908 දී සේවා උසස් වීමක් ලැබ හම්බන්තොට උපදිසාපතිවරයා මෙන් පැමිණියේය. එහි අවුරුදු 3ක සේවයකට පසු බ්‍රිතාන්‍යයටත් විජිත සේවයෙන් ඉල්ලා අසූ ඔහු ක්‍රිස්තු වර්ෂ 1911 මැයි මාසයෙන් පසු හම්බන්තොටින් ගියේය. හම්බන්තොටින් සමුගැනීම වෙනුවෙන් තම නිල නිවාසය අවට ගෙවුනේහි වූ සූරියගස් සෙවණෙහි සමුගැනීමේ සාදයක් ලෙනාඩ් වුල්ෆ් විසින් පවත්වන ලැබැයි නිල නිවාසයේ සේවකයා මෙන් එකල සිටි H.W. නොනිස් ආරච්චි මා සමග කීහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුදලිවරුන්ද විධානාරච්චි හා ගම් ආරච්චිවරුන්ද ප්‍රභූවරුන්ද පැමිණ සිටි මෙම උද්‍යානමය සාදයේදී ලෙනාඩ් වුල්ෆ් මෙසේ පවසා ඇත. මා දැන් ඔබ ඉදිරිපිට පෙනී සිටින්නේ ඔබේ ප්‍රධාන නිලධාරියා වශයෙන් නොවේ. මා ලංකාවේ ගත කළ 8 අවුරුද්ද මට ඉතාමත් ප්‍රයෝජනවත් වූ බව ඔබ හැමට මතක් කරන්නේ හදපුරා උතුරා යන සතුටිනි. මා ආණ්ඩුවේ නිලධාරියෙක් වුණත් මා මටම පෞද්ගලික